ඒ සේල් නෑ බං. මොකද කරන්නේ? හොඳටම පාඩුවේ මේ ටිකේ අපේ කෝල්ල ගහන්නෙත් නෑනේ බං සේල්. මොන මගුලක් කරනවද මන් දන්නේ නෑ. මොකද කරන්නද? මං කල්පනා කරේ වීඩියෝ එකක් ගහමුද? වයිරල් කරගන්න. එතකොට සේල් ටිකක් හදා ගන්න පුළුවන්. අපේ අර ෂොප් එකට ආවනේ අලුතෙන් කොල්ලෙක්. ඔව්. පිටිසර ගමක ඉඳන් ආවේ බං අම්මට සනීප නෑ කියලා රස්සාවක් ඇයි කියලා. ඔව් මන් දන්නවා. උගෙන් වීඩියෝ එකක් ගමවද? යන්කෝ කැමරාව හදාගනින් බෑ. කෝර අලුතෙන් වැට්ටාපු කොල්ලා. කවුද සර්? අර කොහෙද බං දුර ගමක ඉඳන් ආවේ? අම්මට සනීප නෑ කියලා. නිමල්. එන්න කිපුට. හා සර්. ඉක්මනට එන්න කිපු. කියන්න. හා. මේ උඹ කැමරාව සෙට් කරගනින් හරියට. සෙට් කරගෙන වැඩේ කරපුවාම ලස්සනටම කරන්න ඕනේ. සේලියක් හදාගන්න බං මෙහෙම බෑ නේද? එන්න. එන්න. හායි ළමයි ඔන්න අපේ ගෲප් එකත් එක්ක අද අලුත් කොල්ලෙක් එකතු වෙලා ඉන්නේ සුපිරි කොල්ලෙක් මේ කොල්ලා ගැන කිව්වොත් නියම කොල්ලෙක් මොකද හරි අහිංසක කොල්ලෙක් පිටිසර බද ගමක හිටියේ මට හම්බුනේ මෙයා සෝෂල් මීඩියා වලින් එක මල්ලි කෙනෙක් කතා කරලා කිව්වා මෙහෙම කෙනෙක් ඉන්නවයි කියලා දන්නවනේ ඉතින් මගේ ෂොප් එකට මම කොහොමත් ගන්නේ හරි අසරණ ළමයි ඒ මොකද උන්ට දෙයක් කරගන්න ඕනේ එහෙම දුප්පත් වෙලා ඉපදිලා දුප්පත් වෙලා මැරලා යන්න දෙන්න බෑ අනිත් එක තමයි මේ කොල්ලගේ විශේෂත්වය තමයි මේ කොල්ලගේ අම්මට සනීප නැහැ ඒකට තමයි ගොඩක්ම මේ කොල්ලා මහන්සි වෙන්නේ මේ ඉන්නේ ඉතින් එයා මේ ඉන්නේ යා ඉතින් කොහමද හොඳයි ඔව් අඬ හිටියේ අම්මට සනීප නැහැ බෙහෙත් කරගන්න විදිහක් නැහැ ජොබ් එකක් ගන්න තැනක් නැහැ කිව්වට පස්සේ මම කෝල් කරලා කිව්වා එන්න මගේ තැනට මම ජොබ් එකක් දෙන්නම් කියලා දැන් ලස්සනට වැට්ටික් කරගෙන යනවා එයාගේ අම්මත් දැන් බෙහෙත් ගන්නවානේ බෙහෙත් කරනවානේ පටන් ගත්ත නේද ඒකනේ එහෙම තමයි අපි එහෙම තමයි අපේ ගොල්ලන්ට අපි උදව් කරනවා අනිත් එක තමයි කොල්ලා සුපිරි කොල්ලෙක් හරිද කොල්ලා සුපිරි කොල්ලෙක් කොල්ලා වැට්ටිකට ලස්සනට කරනවා වගේම උගේ පවුල ගැන තූ බලනවා ඉතින් මෙහෙම කොල්ලන්ට තමයි අපි chance එක දෙන්නේ හරිද අපිත් එක්ක විතරට තොකන බාන්න පුළුවන් කොහොමත් මම අද මෙතන ඉන්නවා නම් මම හැමදාම කියන දෙයක් තමයි ඔයාලට මගේ සෙට් එකේ හින්දා තමයි මම අද මෙතන ඉන්නේ මම මට තනියම බෑ මේ දේවල් කරන්න උන් හින්දා තමයි මම අද මෙතන ඉන්නේ ඉතින් ඒ හින්දා පට්ට රෙස්පෙක්ට් මුන්ට ඕන උදව්වක් මම කරනවා ඕන උදව්වක් ඇත්තටම සලකු උදව්වක් කරේ මට කිසිම දෙයක් කරගන්න බැරි වෙලාවේ මට මේ ජොබ් එක හදලා දුන්නාට සට ගොඩාක් පිංස ඇත්තටම පිං අම්මා තාත්තා සනීපයි නම් ගෙදර යන්න ඕන දෙයක් අහලා බලන්න ඒ තරම් උදව් කරනවා මුන්ට මොකද මං වගේ මුණුත් නැගිටින්න ඕනේ උඹ බය වෙන්න එපා හරිද අනිවාර්යෙන් අපි කොහොම හරි අම්මව සනීප කරගන්න මං සල්ලිත් දෙන්නම් අනිත් එක මං ශාමලට කියලා තියෙන්නේ ඔයාට ඕන වෙලාවක නිවාඩු දෙන්න කියලා මොකක් හරි හදිස්සියක් වුණ ගමන් එයාගෙන් නිවාඩු ඉල්ලගෙන යන්න පුළුවන් මගෙන් ඉන්නුන්නේ නැහැ සර්ට ගොඩාක් පිංස දැන් කියලා වැටි කරන්න හරි එහෙනම් ජය වේවා හරි සර් ඕකේ සර් හරි සර් හරිනේ නියමටම ආවනේ උඹ ඕක එඩිට් කරලා දාපන් හිනන් අදම අප්ලෝඩ් සර් කොබන් ටාගට් ගහලා නෑ සර් මේ නෑ බෑ මේ කියාගෙන මට එන්න එපා හිටහංකො මං උතෙන් දෙන්නකම් මාර වැඩි මචං ඇයි මොකක්ද අවුල කට පට්ට විදිහට කේන්තියෙන් ඉන්නේ ආද එන ගමන්ලු ඉන්නේ අත මොනවා වෙයිද දන්නේ දැන් මම මොකද කිව්වේ සර් සේල්ස් අඩුයි කියලා අප්පට සිරින්න හම්බ වෙන්නේ නැහැ කරන්නද මන්ද බං එහෙන් අම්මත් අසනීපෙන් හොස්පිටල් ඇඩ්මිට් කරා කියලා කිව්වා මොනවා වෙලාද දන්නේ නැහැ එතන උඹ කෝල් එකක් දාලවත් බැලුවේ නැද්ද දැන් මේ නෑ බං උදේ ඉඳන් බොසා කෑ ගහනවා ඉවර යන්නේ නෑනේ විනාඩියක් දීපන් හෙලෝ මල්ලි මොකද උනේ අම්මට අමාරුයි හලෝ අම්මට ගොඩක් අමාරුද ඔව් මේ ඔයා එනවද මට නිවාඩුවක් දාලා දැන් මොකද කරන්නේ නිවාඩු ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ ඒකනේ අවුල ඔයාට නිවාඩු ගන්න පුළුවන් නේ ඔයාගේ බොස් හොඳයිනේ ඔව් අබන් සෝෂල් මීඩියා වල පෙන්නන්නේ මොකක්ද කිව්වේ නෑ මොකුත් නෑ ලොක්කා එක කතා කරලා බලන්න ෂුවර් නෑ ඔයාට ඕක කිව්ව ගමන් ඔයාගේ බොස් ඔයාට නිවාඩු දෙයි අයියේ සල්ලිත් දෙයි හරි මට බලලා කියපන්කෝ මොකක්ද ඉස්සරහට වෙන්නේ කියලා යවුලක් අම්මට හොඳටම අමාරුයිලු බං මොකද කරන්න කියලා මට තේරෙන්නේ නෑ අම්මා මං ගැනම අහනවලු කොබන් සේ අන්තිමයි මේක උඹලා දැන් වැඩක් කරන්නේ නැද්ද උඹලා හිතන් ඉන්නේ මේ මම පිනට පඩි දෙනවා කියලාද මෙතන මට උඹලට පිනට පඩි දී ඉන්න මේ කිසිම අම්මක් නැහැ හරිද වැඩ කරපල්ලා සේල් ගනින්න එහෙම නැතුව මෙතන වැඩක් නැහැ නේ මේක යන්නේ නැහැ නේ උඹලට මම පඩි දෙන්නේ කොහොමද එහෙම නැතුව ඉක්මනට වැඩ කරපන් කො අර අලුතේ කඩන ගියහන් ඌ මෙලෝ වැඩක් කළා නෑ ඌගේ මේ පාර සේල් එක අන්තිමයි එන්න ගියහන් ඉක්මනට වරෙන් ඉක්මනට මේ හිඟන්නම් වැට ගත්තට මට ගහන්න ඕනේ බං සර් දැන් කෝ ටාගට් එක මේ අහන්න මල්ලි ඔයා කොහේ තූත්තු කුඩියක ඉඳන් ආවත් මට ගැටලුවක් නෑ ටාගට් එක ගහන්න ඕනේ හරිද මං ඔය ආවට පස්සේ කිව්වනේ මට ටාගට් එක කියනවා ටාගට් එක ගහුවේ නැත්තම් තොපේ පඩි වලින් කපනවා කියලා මට අදාළ නෑ ඒවා මොකද මට උඹලට මේ මෙතන තියාගෙන කණ්ඩ බොණ්ඩ දීලා පඩි දීලා හුරතල් කරන්න මට පිස්සු නෑ හරිද
මේ මාසේ ටාගට් එක ගහලා දෙන එක මම ශාමල්ගෙන් අහන්න. එයාගෙන් අහලා ටාගට් එක ගහලා නැති ඒ ටික මම පඩියෙන් කපනවා ඈ. මාත් එක උරතල් බෑ පුතේ. මං උඹලා දුප්පත්ද අරකද මේකද කියලා මම බැලුවේ නෑ. උඹලා වැටගද්දි ඈ හිඟන්නම්ව වැටගත්තට මට ගහන්න ඕනේ බා. මාගුල යකෝ ටාගට් එකක් ගහන්න බෑ නේද? වැඩක් තියනවද? ඈ මොනවද කරන්නේ උඹලා? හිඟන පැටව ගෙන්නගෙන මමත් මෙතන හිඟන පැටව ගෙන්නගෙන මෙතන දාගෙන මම මේ දුක් විඳිනවා. සර් මොකක්ද? සර් අම්මට ගොඩක් අමාරු වෙලා ඉස්පිරිතාලේ නවත්තලා මට සර් මේ දවස් දෙක නිවාඩු දෙන්න පුළුවන්ද? අනේ මේ මගේ මුකුත් අහගන්න එපා ඔබ. අම්මගේ වෙද්දම මට කියාගෙන ඉපා. තේරුණාද? එයාලට ඕන නම් එයාලා ඕන කරලා ඔබ වෙන වැඩ කරලා මේ ටාගට් එක දීපමට. මට පිස්සුනේ ඔබ වෙන කෙනෙක්ට පඩි ගන්න. යකෝ අම්මගේ අරකයි තාත්තගේ මේකයි මල්ලිගේ මේකයි නංගි මේකයි කියතු බයි. ඒ වැඩි හැම ඔබ වෙන වැඩ කරලා මම වෙන ගන්නේ. පුදුම බබ මේක. හරි රෙද්දන්නේ මේක. අසියම් වලට ෆයින් නැත යන්නේ. මට ඔකේ වැඩ නැහැ. මෙතන වැඩ කරනකොට මට ඕන විදියට. මට ඕන වැඩ කරන්න බැරි තොම කල්යලා. ඔක්කොම පල්ලලා මෙතන. මට වැඩ කරන්න මිස් ඕන නම් ඉන්නවා එළිය ගන්න. ඕන ඉඳලා ඉන්නේ මෙතනට එන්න. තේරුණාද? මට ඔයගලන් වැඩ නැහැ. උඹට ඒ දේ වැඩ කරන්න උඹලා අසලම් පල්ලයලා. ගිහලා එක කරපල්ලා. එයා නිවඩු දෙන්නේ නැහැ බං. හොඳටම බැලලා ගියා යන්න. ඔක්කොම බං රංගපෑම්. කැමරාව විසලා රංගපාන ඇත්ත ජීවිතේ ඇත්තම කතාව උන්ගේ ජීවිතය ඇතුලේ නෑ බා. උන්ගේ ජීවිතය ඇතුලේ තියෙන පට්ටම නපුරු චරිත. ඔය කැමරා ඉස්සරහ රංගපානව නේද හොඳයි අරකයි මේකයි කියලා. උන්ගේ ඇත්ත ජීවිතේ හාත්පසින්ම වෙනස් බා.